ශ්‍රී ලංකම රතු පාලකයන්ගේ අවධානය පිණිසයි. මම මේ කතා කරන්නේ මගේ පෞද්ගලික දෙයක් නෙවෙයි. පොදු ගැටලුවක්. ඌව පළාතේ තියෙනවා ඩිපෝ 9ක්. ඩිපෝ 9ෙන්ම බස් යනවා කොළඹට. ඉතින් ඒ ගිය ඩ්‍රයිවර්ලා කොන්දොස්තරට විවේකේ ගන්න කොළඹ CBS එකේ ඌව පළාතේ වෙනම වෙන් කරපු විවේකාගාරයක් තිබුණා. ඒ විවේකාගාරේ නැත්නම් 25ක් 30ක් තිබුණා. ප්‍රශ්නයක් නැතුව ඒ දවස්වල විවේකේ ගත්තා. නමුත් දැන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද්ද? මේ යන සේවකයන්ට මේ යන ඩ්‍රයිවර්ලා කොන්දොස්තරට 4 දෙනෙක් විතරයි ඇතුළට ගන්න. අනිත් අය ගියාම ඕගොල්ලන්ගේ 4ක් ඇතුළේ ඉන්නවා. ඒ 4 දෙනා එළියට ආවම ඕගොල්ලන්ට යන්න පුළුවන්. ආරක්ෂකයන්ෙන් එහෙම කියනවා. මේක හරිද? අනිත් අය බස් එකේ. ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා බස් එකේ. මෙහෙම වෙන්න දෙන්න බෑ. ඕගොල්ලෝ තීන්ත ගෑවට අලුත් වැඩියා කටයුතු කරාට වැඩක් නැහැ. මේක නිවැරදි විය යුතුමයි. මණ්ඩලේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලේ බලධාරීන්ගේ අවධානය පිණිසයි මේ ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ. අනිවාර්යෙන් මේ ගැන හොයලා බලලා මේක නිවැරදි කළ යුතුමයි.